සාදරෙන් පිළිගන්න වෙනද වගේම වාල වදත් මම මගේ YouTube චනල් එකට. ඉතින් වාල තම්නෙල්ලගේ දැක්ක වගේ මතගෙන අලදින් ඒස ප්‍රඩේට සිරිස් එකේ ලැප්ටොප් එකක් අන්බොක්සින රිවයක් කරන්න. ඉතින් මේ ලැප්ටොප් එක් ගැන කිවොත් මේක වීඩියෝ ඩිටිං වලට හිමන්නත්තන් ගේමිං වලට ඕනම දේකට ගන්න පුලා හයි පොෆෝමන්ස් තින ලැප්ටොප්ය වලට බොක්ස එක දිහා දැක්කමත් පේනව ඇති මේකටික් නෝමලි ලැප්ටොප් සල්ටන බොක්සල්ට වැඩි ටික් ලොකු ප්‍රමාණයෙන් විශාල බොක්ෂයක් එක තමයින්නේ. ඉතින් වාලා තාමත් චැනල් එක මගේ සබස්ක්‍රයිබ් කරලා නැත්තම් අනිවාර්යෙන්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලත් මතක් කරන ගමන්ම අපි මේගේ අන්බොක්සින් එකට යමු. ඉතින් ලැප්ටොප් එකේ බොක්ස් එකේ සඳහන් වෙලා තියෙන දේවල් ගැන බැලුවොත් උඩින්ම තියෙනවා ලැප්ටොප් එකේ මොඩල් එක Predator Helios Neo 16 SAI කියලා. ඒ වගේ මේකේ කලර් එක වෙන්නේ Obsidian Black. ඒ වගේ මේක ප්‍රොසෙස එක විදිට ඇවිල්ල දෙන්නේ Intel Core Ultra 9 ප්‍රොසෙස එක. ඒවගේම 16 ඉන්ච් OLED ඩිස්පලේ එකක් තියෙනවා Nvidia 5060 ඩෙඩිකේටඩ් ග්‍රෆික් කාඩයක් එක්ක 16GB රැම්යකුත් ඇවිල්ල තියෙනවා. ඉතින් තවත් දේවල් ගොඩක් සමයන් වෙලා දෙන අපි ඒව ගැන වීඩියෝ එක ඉස්සරහටම කතා කරමු. මුලින්ම අපි ලැප්ටොප් එකේ බොක්ස් එක එළියට ගරන්දු. මේ විදිහට Predator logo එකත් එක්ක තියෙන බොක්ස් එකක් තමයි එන්නේ. එන්නම තව එකක් තියෙනවා ලැප්ටොප් එකට හම්බෙච්ච පවුච් එකක් වගේ අත්තම මේ කරනවා. කතල් පත්තකින් තියාගමු. අපේ මුලින්ම මේ පොඩි බොක්ස් එකේ තියෙන මයින්ඩ් ඩිවයිස් අයිටම් මේ එළියට අරගෙන බලමු. Predator logo එකක් තියෙනවා එදී. බෑග් එකේ මැටීරියල් එක නම් හොඳයි සොෆ්ට් අතටත්. ලැප්ටොප් එක සේෆ් විදියට අපිට මේක අරන් යන්න පුළුවන්. දැන් අපි බලමු මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන දේවල් මොනවාද කියලා. අපිට බොක්ස් එක ඕපන් කරපු ගමන් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් උඩින්ම තියෙන Predatorස්ලා අපිට දීලා තියෙන thank you card එක. ඉතින් මේකේ hotline නම්බරයකුත් දීලා තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් කතා කරන්න. ඊට පස්සේ අපිට තියෙනවා මේකට හම්බ වෙන power brick එක. ටිකක් ලොකු power brick එකක් තමයි හම්බෙලා තියෙන්නේ. මේකට ඔයාලට වෙනම චාර්ජින් කේබල් එකක් ගන්න වෙයි. මේ විදිහට අපේ ටිකක් ලොකු බික් එකක් තමයි මේකට හම්බෙලා තියෙන ගේමින් ලැප්ටොප් එකක් නිසා. කත්තයි පැත්තකින් තියාගමු. ඔන්න දෙන අපේ ඩිවයිස් එක. මේ විදිහට තරගෙන තියාගමු. ඉතින් සුපුරුදු පරිදි ටේපර්වර්ක්ස් නම් මොනන් ටික තියෙනවා මේකේ. කාස්පෝට් කොල් ටිකක් අපි දැන් අපේ මේ ලැප්ටොප් එක ඕපන් කරලම් බලමු මේක මොන වගේද කියලා. ලොකු වේට් එකක් නැහැ මේකේ.
මේ ලැප්ටොප් එක ඩිසයින් එක පැත්තර ගියාම මේ ලැප්ටොප් එකට මෙටල් බොඩි එකක් නෙවේ ඇවිල්ල තියෙන්නේ මේකට අත්තරම ඇවිලතින් ප්ලාස්ටික් බොඩි එකක් ඒත් එක්ක මේක ගණකම ගැන කියනම් මිලිමීටර් 18.9ක ගණකමක් තමයි තියෙන්නේ ඔයාලා දැකල තියෙන අනිත් ගේමින් ලැප්ටොප්සල වගේ මේක ලොකු බල්කි ලොක්කයක් නම් නැහැ ඉතින් මේක කීබෝඩ් එක පැත්තටාවොත් ෆුල් කීබෝඩ් සෙටප් එකක් මේකටත් ඇවිල්ල තියෙනවා ඒ විතරක් නෙවෙයි ෆෝසෝන් RGB සෙටප් එකකුත් මේක තියෙනවා ඒ වගේම තමයි ඒ ෆෝසෝන් RGB එක නිසා හොඳ ලුක්කයක් ලැප්ටොප් එකට හම්බ වෙලා තියෙනවා ඒ වගේම තමයි මේක ටයිප් කරද්දි මාරම ටයිපිං එක්ස්පිරියන්සයක් ගන්න පුළුවන් ඉතින් මේක කීබෝඩ් එකට විතරක් නෙවෙයි පිට පස්ස තියෙන ප්‍රඩේට ලෝගෝ එකටත් RGB ඇවිල්ල තියෙනවා ඒකත් එක්ක හොඳ ලුක්කයක් මේ ලැප්ටොප් එකට හම්බ වෙනවා තව ඉතින් මේ ලැප්ටොප් එක හිංචික පැත්තරාවත් එක ගොඩක් ස්ටේබල් විදිර බලාගන්න පුළුව ඕල හැමතිස්සම ටේබල්ලා කොඩි දං අඩ කරන නැත්තම් ට්‍රවල් කරනවනම් ඒවගේ වෙලාටුමත් මේක ගොඩක් යුසුල් වෙන්න පුළුවන් ඉතින් මම මේ ලැප්ටොප් එක දැකපු තව එක බෙනිෆිට්ටක් විදිට මේක කියන්න පුළුවන් මේ ලැප්ටොප් එක තනියතින් ඕපන් කරන්න වලින් තනියති ලෝස් කරන්න ගොඩක් මෝපන් කරන්න තනියති බැහැනි ති මේ ලැප්ටොප් එක බෙනිෆිට් එකට බාගන්න පුළුවන් ඉතින් මේ ලැප්ටොප් එක වේට් එක බැලුවොත් කිලෝග්‍රම් 2.2 වගේ තමයි වෙන්නේ අනි ගේමින් ලැප්ටොප්ස් වලට සාපේක්ෂ වෙබ ගොඩක් අඩුවගයා ඉතින් චාජයටත් ඉන්කලූඩින් ගත්තම කිලෝග්‍රම් 3කට වගේ අසන්න ප්‍රමාණයක් වෙනවා මේක වේට් එක ඉතින් මේ ලැප්ටොප් එකේ පෝට්ස් ගැන බැලුවොත් රයිට් සයිඩ් එකේ පෝට්ස් බලාගන්න පුළුවන් එක මුලින්ම තියෙනවා ලයිට් ඉන්ඩිකේටස් දෙක මේ වගේ පෙන්න්නේ වාගේ ලැප් එක චාර්ජ්ගේ හෙමන්නත්තම් ඔන්න එකෙද තියෙන්නේ කියලා ඊට පස තියෙනවා USB පෝට්ස් දෙකක් ඔයටක තන අපට දකුණු පැත්ත බලාගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ ලැප්ටොප් එක ලෙෆ් සයිඩ් එකේ පෝට්ස් බැලුවොත් මුලින්ම තියෙනවා 3.5mm හෙඩ්ෆෝන් ජැක් එක ඊට පස මේකට ඇවිල්ල තියෙනවා මයිකෝස්D කාඩ් රේඩ පෝට් එක ඒ වගේම USB පෝට්ටයක් තියෙනවා අයිත් ඉදනෙට් පෝට් හෙකුත් තියෙනවා ඔයිටික තම අපිට ලෙෆ් සයිඩ් එකේ පෝට්ස් විර බලාගන්න පුළුවන් වෙන්නේ ඉති ලැප්ටොප් එක බැක් සයිඩ් එකටට පසමට මුලින්ම බලාගන්න පුළුව USB Type-C පෝට්ස් දෙක ඉතින් මේකින් එකක් පව අවට් එකක් විදිට පාවච්ච කරලාගේ මොබයිල් ෆෝන්ස් ටැබ්ලට් වගේ දෙවලට චාර්ජ් කරගන්නවත් පුළුවන් ඊට පස් තියෙන HDMI පෝට් එක ඉටස් තියෙනවා අපේ චාර්ජිං පෝට් එක ඉතින් ඔය විදිර තමයි මේක තියන්න ඔක්කොම පෝට්ස් බලාගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ ලැප්ටොප් එක ඩිස්පලේට් ගැන කියනම් මේක ඇල්ල දෙන්නේ 16 ඉන්ච් 2K OLED 240Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන ඩිස්ප්ලේ එක. ඉතින් මේක ඩිස්ප්ලේ එක ගැන කියන්න තවත් ගොඩක් දේවල් තියෙනවා. මේක OLED ඩිස්ප්ලේ එකක් තියෙන නිසා ඔයා වීඩියෝස් ෆිල්ම් වගේ දේවල් බලද්දි හොඳට කලර්ස් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි බ්ලැක් කලර් එක ඔයා බලන වීඩියෝ එකක ප්ලේ වෙනවා නම් ඒ පික්සල්ස් ඔක්කොම ඕෆ් වෙලා ඔයාට රියල් බ්ලැක් එක්ස්පීරියන්ස් එකක් කරන්නත් පුළුවන් වෙනවා. මේකෙන් වගේ බැටරි ලයිෆ් එකත් සේව් වෙනවා ගොඩක් තව කියනවනම් 100% sRGB G-Sync පවා මේ ඩිස්ප්ලේ එකට ඉන්කලූඩ් වෙලා තියෙනවා මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මේ ලැප්ටොප් එකට මේන වෙබ් කැම් එක නොයි මයික් එක නොයි ඉතින් මේක කැම් එක මෙගාපික්සල් දෙක 1080p 30fps රෙකෝඩ් කරන්න පුළුවන් ඒවගේම මේකින් සූ මීටිං වලට ජොයින්න නම් ඔයාට එක්ස්ටර්නල් වෙබ් කැම් සේම් පාවිච්චි කරන්න ඕනෙත් නෑ මේක ක්වොලිටි එක හොඳටම ප්‍රමාණවත් ඉතින් මේක මයික එක කොල්ට එකත් හොඳරම් ප්‍රමාණවත් කියලමට තේරෙනවා කැමර එකත් කියන්න නරකක් නෑ ඇවරේජ් මට්ටමේ තියෙනවා මේ ලැප්ටොප් එකගේ බැටරෙක් ගැන කතා කරන මේකට එන්නේ 76 ොට්ටව බැට්‍රිය එකක් ඒ වගේම වොඩ් 230ක පව බ්‍රික්කයකුත් හම්බ වෙනවා ඉතින් වාලා මේ ලැප්ටොප් එක ඩේලියසේජ් එක වගේ ගනිද්දී සාමාන්‍යයෙන් නෝමල් යස් කරද්දී ඇය දෙකා මාරක් තුනක් අතර කාලයක් යස් කරන්න පුළුවන් මොකද එක ගේමින් ලැප්ටොප් නිසා ලොකු පැය පහක් අයක් වඩ එක දිකරන යස් කරන්න අම්වෙන්නේ නැහැ ඒ වගේ මා මේක ගන්න ගීමින් වලටන ඔය බැට්‍රීකෙන් ගේම් ගනමන් පැයක හමාරක් ඇතුන්ත වගේ ෆුල්ම බැට්‍රලික ඩෙල්් කරලදාන්න පුළුවන් ඉතින් මේ ලැප්ටොප් එකට ඒස කම්පැනේටෙන්ම ප්‍රිඩේට සෙන්ස් කියලා සොෆ්ටයක් කෙවල තියෙනවා ඉතින් ඒ සොෆ්ටයගෙන් වාට පුළුවන් මේක තියෙන හාඩුවයා සොෆ්ටයස් වගේ දේවල් ලොක්කොම් මැනේජ් කරගන්න ඉතින් වාට මේ ප්‍රිඩේට සෙන් සොෆ්ටයක පාවිච්චකරලාගේ ලැප්ටොප් එක කස්ටමයිස් කරගන්න ඕන්න කරන්තිය පුංචි මුංචිදේ ට පේනති මෙතන කීබෝඩ් එක තින ප්‍රිඩේට ලෝග එක තියෙන කිය එක ඔයක ප්‍රෙස් කරන්න ප්‍රෙස් කරපුගම ඔටෝමටිකලිම යන්න ප්‍රඩේටසන් සොෆ්ටය එක ඇතුළට ඔයාපු ඉතින් මේක තුළටමට බලාගන්න පුළුවන් GPුගෙන් කොච්චර පාවිච්චයනවාද CPුගෙන් කොච්චර පාවිච්චි වෙනවාද CPුගේ හිට් එක GPුගේ හිට් එක සිිස්ටම් එක ඒවගේ ඕන දෙයක් වාට පතුරින් බලාගන්න පුළුවන් ඉතින් මෙතන එක මෝඩ්ස් තියෙනවා මෙතන බැලන්ස් මෝඩ් එක තමයි දැන්න ලැප්ටොප්ට තියෙන්නේ
ඉතින් වාට මෙතනින් නෝට්ස් මාරු කරගන්නත් පුළුවන් පෆෝමන්ස් වල්ට ගේමින් වලට යන මෙත පෆෝමන්ස් එකට දාගෙන ගේම් ප්ලේ කරන්න පුළුවන් යගේම ටර්බ මෝඩ් එක ඉටවසේ කොයත් මෝඩ්ඩයක් ඉටස බැලන්ස් මෝඩ් එකක් එහෙම මෝඩ්ස් ගොඩක් තියෙනවා ඒවගේ මෙතන ෆෑන් කියල එකක් තියෙන ඉතින් වගේ මෙතන ෆෑන්ස් දෙකක් තියනවා මේකට ඩුවල් ෆැන් සිස්ටම ඇතියෙන්නේ ඉතින් මේ ෆෑන්ස් වාට මැක්ස් කරන්න පුළුවන් කස්තම් විදිර මැනේජ් කරගන්න පුළුවන් ඉතින් මෙතන මැක්ස් දාල බලුම් පොඩ්ඩක් ඔොන්දයි ෆෑන්ස්ල ස්පීඩ ටිකට වැඩි වෙනවා අට සෞන්ඩ එකත් ඇහෙන ඇති ඉතින් වගේ ෆෑන් එක කස්ටමයිස් කරන්නත් පුළුවන් මං මේ ෆොටෝ විදිහට දාන්න ඊට පස්සේ මෙතන ඉෆෙක්ට් කියලා එකක් තියෙනවා එතන තියෙනවා ඉතින් ඔයාට RGB වෙනස් කරගන්න පුළුවන් මෙතන නෝමල් එකම ලයිට්ටක් තියෙන එක නියෝන් විදිහට රිපල් ඩිස්කෝ ඔය විදිහට ගොඩාක් දේවල් මේකෙන් කස්ටමයිස් කරගන්න පුළුවන් ඉතින් මේ ලැප්ටොප් එකේ පොෆෝමන්ස් පැත්ත බලන්න මේ ලැප්ටොප් එකට එන්නේ Intel Core Ultra 9 275HX කියන ප්‍රොසෙසර් එක. ඒ විතරක් නෙවෙයි මේකට 1TB NVMe storage එකකුත් 6400 MHz DDR5 16GB RAM එකකුත් 5068GB DDR7 dedicated graphic card එකකිනුත් මේ ලැප්ටොප් එක බලගැන්විලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි Wi-Fi 6E පාසුකම Bluetooth 5.4 පාසුකමත් මේ ලැප්ටොප් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මේ ලැප්ටොප් එක ගේමින් ලැප්ටොප් එකක් නිසා ගේමයක් ප්ලේ කරද්දී ඒ ඇතිවෙන හීට් එක පිටට යන හොඳ එක්සෝස් සිස්ටම්යක් තියෙනවා ඉතින් මේ ලැප්ටොප් එකෙත් හොඳ එක්සෝස් සිස්ටම්යක් තියෙනවා ලැප්ටොප් එකේ ඩුවල් ෆෑන් සිස්ටම්යක් තියෙන නිසා හොඳ වෙන්ටිලේෂන් සිස්ටම්යක් මේකට තියෙනවා ලැප්ටොප් එකේ වම් පැත්තේ දකුණු පැත්තේ විතරක් නෙවෙයි ලැප්ටොප් එකේ බැක් එකෙත් මේ විදිහට එයාවෙන්ස් බහගන්න පුළුවන් හොඳ එක්සෝස් සිස්ටම්යක් තියෙනවා මේ ලැප්ටොප් එකට ඉතින් මේ ලැප්ටොප් එකට ග්‍රැෆික් කාඩ්ස් හොඳ එක්සෝස් සිස්ටම් මේ හැම ස්පේසිෆිකේෂන් එකක්ම තිබිලත් මේක ගේම ප්ලේ කරන්න බැන්න වෙලත් නැහැන ඉති අපි මේක ගේමක ප්ලේ කරලම් බලමු හොඳ ස්මූත් විදිට මේක රමිණ නොද කියන ඉතින් මන්දැන්වාලට පෙන්න්න හදන්න කෝල්ල ියට මොඩර්න් යා කියන ගේම එකටික් ප්ලේ කරලා ඉතින් වාට හැනවති ෆෑන් එක නොයිස එකත්තික මං දැන්ටවන් එක පැයක්විතර සෙල්ලම් කරලා තමයි මේ වීඩියක කරන්නේ ඉතින් අ මේක ප්ලේ කරලා බලමු හොඳර මේක ස්මූත් විදියට රන්නෙනවද කියලා මේක මේ හයි ග්‍රැෆික් දාලාමයි ගහන්න බලන්න ඕ නිසා ලැප්ටොප් එක හිට් එක එහෙම ඉතින් වලට පේනති කිසිම් ප්‍රශ්නයක් නැතු හොඳට ප්ලේ වෙන හැටි ෆෑන්ස් දෙක නම් හොඳටම වැඩ කරනවා මේ හයි ග්‍රැෆික් දාලා ගහන නිසා වෙන්න ඕන හීට් එක පුළුවන්තර එක්සෝස් වලින් අයින් කරලා දාන්න ෆෑන් දෙක මැක්ස්ම වැඩ කරනවා හිතන විදියට ඉතින් ඔන්න ඔය විදිහට අපි බලමු මේ දැන් ලැප්ටොප් එකේ හීට් එක කොච්චරද කියලා ප්‍රීඩේටර් සෙන්ස් සොෆ්ට්වෙයාර් එකේ සෙල්සියස් සංචක 70කට හීට් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් 85කට එහා යනවා නම් තමයි මේකේ අවුල වෙන්නේ කිසිම් ප්‍රශ්නයක් නැතුව සෙල්සියස් සංචක 70න් නැවතිලා තියෙනවා මේක හීට් මේ ලැප්ටොප් එකේ ප්‍රයිස් එක පැත්තට આવොත් මම මේ වීඩියෝ එක දාන දවස වෙද්දි මේක වෙනව රුපියල් 5,30,000ක් වගේ මුදලක්. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ මෙන්න මේ Acer Predator series එකේ Acer Predator Helios Neo 16 SAI කියන ලැප්ටොප් එකේ අන්බොක්සින් එකේ රිවිව් එක. අද වීඩියෝ එක හොඳයි නම් මේකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.